අයිබුවන් මේ වෙනිවිට ඇමරික එක්සත් ජනපදය හා ඊස්්‍රයිල් එක්ව ඉරානයට දින 35කට වඩා නොන විදින ප්‍රහරමාලාවක් එල්ල කරමින් පවතිනවා. ඉරානයේද සියල්ලම මවිත කරමින් දින 35 පුරාවටම සාර්ථක ප්‍රහාර එල්ල කරමින් පවතිනවා. ඔබ සියලු දෙනාම දන්නවා ගෙවී ගිය දින කිහිපය මුළු ලෝකෙම දැඩි අවධානය ලක්ව තිබුණේ F-15E යානාව විනාශ වීමේදී එයින් ජීවිත ගලවාගත් එක් නියමක බේරා ගැනීමේ අතිශය සංකීර්ණ මෙහෙම පිළිබඳවයි. F-35E යානාව විනාශ වීමේදී එයින් ජීවිත ගලවාගත් එක් නියමක බේරා ගැනීමේ අතිශය සංකීර්ණ ජීවිත ගලවා ගැනීමේ මෙහෙම පිළිබඳවයි. මේ මෙහෙයුම සඳහා ප්‍රධාන වශයෙන් කොටස් 3ක් සක්‍රිය දායකත්වය ලබා දී තිබෙනවා. පළමුවෙන්ම CIA ජන්තවරු, දෙවනුව විශේෂ බලකා සෙබළු, තෙවනුව ඔවුන් සතු විශේෂ ගුවන් යාන, ප්‍රහාරක යාන සහ අතිනවීන ආයුධ. සාමාන්‍යයෙන් මෙවන් සෙබළුගුල සර්වයිවල් සඳහා මනා පුහුණුවක් ලබා දී තිබෙනවා. ඒ මනාව ප්‍රායෝගිකව යොදාගත් අවස්ථාවක් ලෙස අපට මේ හඳුන්වා දෙන්න පුළුවන්. සාමාන්‍යයෙන් මෙවන් සෙබලෙක් තමා සිටින ස්ථානයේ පෙන්වීම සඳහා බීකොන් සිග්නල්ස් භාවිතා කිරීමට හැකියාවක් තිබෙනවා. වගේම පාලන මැදිරි සමග කමියුනිකේෂන් සාධා ගැනීම හැකියාව පවතිනවා. CIA ඔත්තුකරුවන් ඉතා වැදගත් කාර්යභාරයක් මෙහිදී සිදු කර තිබෙන බව වාර්තා වෙනවා. ගුවන් සිබලාගේ නිශ්චිත ස්ථානය හඳුනාගෙන එය පෙන්ටගනයට ලබා දී ඇත්තේ CIA ජන්තවරුන් හරහායි. ඒ වගේම මේ CIA ජන්තවරුන් පරස්පර තොරතුරු ප්‍රචාරයක් ඉරානය තුළ සිදු කර තිබෙනවා. එමගින් ඉරාන සෙබළුන් නොමග යැවීම සඳහා තමයි ඔවුන්ගේ බලාපොරොත්තු වෙලා තියෙන්නේ. ඒ වගේම තමයි ගුවන් සෙබලා සිටින ලොකේෂන් එක දැනගැනීමෙන් පසුව ඇමරිකාව ඉතා දැඩි ප්‍රහාරයක් ඒ අවට ප්‍රදේශයට එල්ල කර තිබෙනවා. එමගින් ඉරාන හමුදාවේ පැමිණීමට බාධා මතු කර තිබෙනවා. ජාත්‍යන්තර ප්‍රමාණයට අනුව මෙම බේරා ගැනීමේ මෙහෙයුමේදී දැඩි වෙඩුකුම්මාරුවක් දෙපාර්ශ්වය අතර සිදු වී තිබෙනවා. මෙහිදී බ්ලැක් හොක් වර්ගයේ යානා දෙකකට දැඩි හානි සිදු වී තිබෙනවා. එම මෙහෙයුම අතරතුර මෙම යානා ඉරානයේ අතහැර දැමූ ගුවන් පතයකට හදිසි ගොඩබෑමක් සිදු කර තිබෙනවා. ඒ සමගම එම යානා දෙක පුපුරවා හැර වෙනත් යානා වලින් සාර්ථක ලෙස ඉරානින් පිටත්ව යාමට ඇමරිකා සෙබළුන් සමත්ව තිබෙනවා. මෙහිදී ඔවුන් කුවේට් වෙත පිටත්ව ගොස් ඇති බවටයි ජාත්‍යන්තර මාධ්‍ය සනාථ කර තිබේ. මෙහිදී ඉරාන ප්‍රහාර හමුවේ තවත් C-130 යානා දෙකක් විනාශ වී ඇති බවට නිල නොනත් වාර්තා පිට වී තිබෙනවා. කෙසේ නමුත් පෙන්ටගන විසින් තමන් සතු යානා 3ක් විනාශ වූ බව පිළිගෙන තිබෙනවා. තමන් විසින් තම යානා විනාශ කිරීමට ප්‍රධාන හේතුව හැටියට දක්වා තිබෙන්නේ එම යානා තුළ පවතින නිව් ටෙක්නොලොජි වෙනත් පාර්ශ්වයකට ට්‍රාන්ස්ෆර් වීම වැළැක්වීමටයි. ජාත්‍යන්තර මාධ්‍යයට අනුව මෙම ගුවන් සෙබලාගේ අනන්‍යතාව තවම තහවුරු කර නැති නමුත් ඔහු දැඩි තුවාල ලබා කටාරීමේ විනිවිට ප්‍රතිකාර ලබන බවයි සඳහන් වන්නේ. ඇමරිකා එක්සත් ජනපදයේ වාර්තාවලට අනුව මෙම මෙහෙයුම සාර්ථක වීමට අඳුර වාසදායක බව සඳහන් කර තිබෙනවා. නමුත් ඉරාන මාධ්‍ය නැවත නැවත සඳහන් කරන්නේ මේ මෙහෙයුම ඉතා අසාර්ථක මෙහෙයුමක් බවටයි. ඇමරිකාව ඔවුන් සතු ප්‍රහාරක යාන 4ක් විනාශ කරගත් බව ඉරානය ප්‍රකාශ කරමින් පවතිනවා. ඒ වගේම හිටපු US Central Commander General Frank McKenzie පවසා තිබෙන්නේ අපි ගුවන් යානා කිහිපයක් අහිමි කළා. නමුත් මෙවන් අවස්ථාවකදී එය පිළිගත හැකි අලාභයක් බවයි. මෙයින් අපට පෙනී යන්නේ පසුගිය දවස් 35 පුරාවට ඩොනල්ඩ් ට්‍රම්ප් කෙරෙහි අඩුවෙමින් තිබුණු ජනතා විශ්වාසය යම් තාක් දුරට නවත්වා ගැනීමට මෙම මෙහෙයුම ඔහුට උපකාරී වී තිබෙනවා. ඒ බව දැන් ඔහුගේ ක්‍රියාවිලාසයෙන් අපට දැක බලා ගැනීමට පුළුවන්. ඒ සමගම ඉරානයේ යටිතල පහසුකම් වලට එල්ල කරන ප්‍රහාර දැඩි කර තිබෙනවා. විශේෂයෙන්ම යුනිවර්සිටි ඉලක්ක කිරීම පසුගිය දින කිහිපය තුළ සිදු වී තිබෙනවා. ඒ සමගම කලාපයේ උණුසුම වැඩිවීම පවතින අතර සටන් විරාමයක් හෝ 15 point ප්‍රොපෝසල් ක්‍රියාවට නැංවීම සඳහා මේ වෙන විට සාකච්ඡා නිල නොනත් ලෙස පාකිස්තානය හරහා සිදුවීම පවතිනවා. අපි බලමු ඉදිරියට කලාපය තුළ මොන වගේ අවිනිශ්චිතතාවයක් ඇතිවීමද කියලා. මෙවැනි ලෝකයේ සිදුවෙන තොරතුරු දැන ගැනීම සඳහා අප හා එක්වන්න. අපගේ channel එක subscribe කරගන්න. World Brief සිංහල එක්වන්න.